වැඩ ඉවරන ගමන් මේ වගේ සීතල වතුර එකක බහලා ඉන්න තියෙනවනේ. මේ රුමේනියාවේ මේ සමයක කාලෙට සුපිරි අතින් අල්ලන්න බෑ වතුර අතින් ඇල්ලුවම අත නිකන් ගල් වෙන්න තරම් සීතල. දැන් නම් සීතල නැහැ. බෝ බය වුණා. ඔස්කාර් චෙෆාච් මේ ඉන්නේ අපේ ඔස්කාර්. කොප් මේ තියෙන්නේ මං නාන්න යන තැන. හෙලෝ යාළුවනේ ඔන්න අද වැඩ ඉවර වෙලා මං පොඩ්ඩක් නාගන්න කියලා යන්නේ. මම මේ දවස් ටිකේ රුමේනියාවේ රැන්චා කියලා සිටි එකක වැඩ කරන්නේ. කියන්නේ මං පදිංචි වෙලා ඉන්න සිටි එකෙන් පොඩ්ඩක් එළියට ඇවිල්ලා ඉන්නේ. කියන්නේ මගේ එම්ප්ලොයි එකේම තව මේ වැඩ කරන තැනකට. දැන් වැඩ ටික ඉවර වෙලා මේ එතන මේ ගඟ කියන්නේ ඒගොල්ලෝ ඉඩම් මායින් වෙලා තියෙන්නේ ගඟත් එක්ක. ඉතින් මට හිතුණා දැන් මම මීට කලිනුත් ඇවිල්ලා තියෙන ගොඩක් වතුර සීතලින්ද මං කලින් කවදාවත් නාලා කියන්නේ නාන්න තියා බැලවත් නැහැ. මේ අද ඉතින් වෙනසකටත් එක්ක පොඩ්ඩක් මහන්සි වෙලාව දැන් 6:30ට විතර 6 මාට විතර ඇති. ඒත් හොඳ අවුවයි වාරට පේනවා ඇති. පට්ට අවුවක් තියෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් වෙලා බැහැලා ඉන්න කියලා බැලුවේ. 7 විතර වෙනකම් පොඩ්ඩක් බැහැලා පොඩ්ඩක් ඇඟ රිලැක්ස් කරගෙන යන්න. ඉතින් මේ ඉන්නේ මගේ වැඩ කරන තැන ඉන්න මගේ යාළුවා ඔස්කා චෙෆාජ් මේ ඉන්නේ ඔස්කාගේ යාළුවා. ඉතින් නාන්න එනවද ඔස්කා? යන්න නාන්න. එන්න. ඉතින් ඔස්කා එනවා. ඉතින් මං යන ඕන මගුලක් අස්සේ. ඉතින් මේ තියෙන්නේ මම බහින්න යන තැන. නාන්න තරම් ලොකු වතුරක් නැහැ. බහගෙන ඉන්න පුළුවන්. මේ පොඩ්ඩක් දියසෙවල බැඳිලා තියෙන්නේ. පොඩ්ඩක් බැහැලා ඉන්න පුළුවන් තැනකින් ෂේප් එකේ බැහැලා ඉන්න. බලමු කොතනටද බහින්න පුළුවන් කියලා. ඔස්කා හයි. හයිද? සීතල වතුර ටික ලිස්සනවා හැබැයි මාර විදියට. අම්මට අපි ලිස්සනවා. එතන බැහැලා ඉන්න පුළුවන්. මේ ගිය දවස් ටිකේ වැස්ස හින්දා මේ පොඩ්ඩක් ජරා වෙලා වගේ තියෙන්නේ. මේ ජරා වෙලා කියන්නේ මේ රොඩු අරව මේවා වැටිලා තියෙන්නේ. මම ඔයාලට කිව්වා වගේ මම වැඩ ඉවර වෙච්ච ගමන් ආවේ මේ වැඩ කරවන්න අඳින ටී-ෂර්ට් එක පිටින්ම ආවේ. මේ නාන්නෙද්දි ඉතින් ඇඳුම් මාරු කරගෙන ඕනේ. මොකද මෙතනින් නාලා ගිහලා ආය ඇතුලේ නාන්නත් වෙනවනේ. ඒකින්ද දැන් ඉතින් බහින්න තමයි තියෙන්නේ. මේ හරියට බැහැලා හිටියනම් හරි. මේ පොඩ්ඩක් මේ දියසෙවල ගතියයි. හැබැයි ඉතින් පොඩ්ඩක් බැහැලා හිටියම ඔබ හරියයි. වතුර පාර හින සීතලයි. සුපිරි. ඔයාලට ওই පේන කැලේ මෙහෙම වටේට යනවා. ගඟ මේ ඉඩම් වටෙන් යන්නේ. ගඟෙන් එහා පැත්තේ තියෙන මේ කැලේ. ඒ කැලේ වලස්සු ඉන්නවා. මෙතන මංත් එක්ක වැඩ කරන මගේ එහා පැත්තේ ගෙදර ඉන්න එක්කෙනා එක තමයි මම මෙහි වැඩ කරන්නේ. එයා කිව්වා පරිස්සමෙන් නාන්න කියලා. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නැහැ මෙතන. මෙතනට වලසු වෙන්නේ නැහැ. ඒ වුණාට මොකේටත් බලාගෙන නාන්න කියලා දැන් ඉතින් අවුලක් නැහැ. මට ඔස්කා තනියට එයාගේ බල්ලා තමයි ඔස්කා. ඔස්කා ඉන්නකන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. ඉතින් මම ගෙනාවා මගේ නාන වැඩේට අපි ඉතින් අමද්දෙප හින්දා පොඩි ටවල් කෑල්ලක් ගෙනාවා. ඊට අමතරව ගෙනාවා රටකජු පැකට් එකක්. ඊට අමතරව ගෙනාවා කෝක් එකක්. අපි ඉතින් අමද්දෙපයිනේ. සීරෝ සහර් කියන්නේ සීනි රහිත. ඉතින් මේ දෙකත් එක්ක තමයි මම බහින්න යන්නේ දැන්. ආතල් එකේ. හැබැයි සුපිරියා. ඒ කියන්නේ මේ දැන් වෙලාව මං කිව්වා වගේ 6:00 දැන් නම් ඊටත් වඩා වෙලා ඇති. ඒත් ඔයාලට පේනවා ඇති ගිනි අවුවයි මේ. පේනවනේ. ඉර එළිය තියෙන සුපිරිම ඉර
ඒ කියන්නේ මාර විදියට තාම අවුවක් තියෙන්නේ. ඒකින්ද දැන් මේ වෙලාවේ බහ ගන්න තියනවා කියන්නේ සුපිරි. එහෙනම් මම දැන් බහින්න යන්නේ. මෙහි ගඟවල් ඉතින් මේ ලංකාවේ තරම් හොඳ නෑ. අපිට ඉතින් ලංකාවේ තියෙනවා වගේ මිනි මන් දන්නේ නෑ. ඒ වගේ දැන් මොන එකක් දෙකක් ඇති ලංකාවේ කොහෙද හැමතැනම ඕන තැනක බහලා ඇලවල් දොලවල් පීනන්නද නාන්නද ඕන මගුලක්. මෙහි ඉතින් එහෙම නෑ. ඒකින්ද මේ වගේ චූටි පොට්ටයක් වුණත් ඉතින් ෆුල් ආතල්. ගුරාවයි තමයි මේ මං ඉන්න ගමේ නම. මෙහෙමයි. දැන් ලංකාවේ වගේ මේ වගේ වෙලාවට රෑ 4 ගඟකට බහින්න බෑනේ කළුවරයිනේ. දැන් මේ 6:07 කියන්නේ හොඳට අවුව තියෙනවා. අන්න දැන් නම් අවුව අඩු වෙනවා. මොකද මේ අද උදේ ඉඳලා වහිනවා වගේ සිටුේෂන් එකක් තිබ්බේ. ඒ වුණාට මේ දැන් වහින්නේ නෑ. මේ හොඳට ආයේ අවුව බෑවුවා. ඒකින්ද තමයි මම බහින්න හිත හදාගත්තේ. පොඩ්ඩක් මඩ වෙනවා වලට පේනවද දන්නේ මේ වටේ මට පේනවා පොඩ්ඩක් මඩ වෙනවා. ඒ කියන්නේ අර දියසෙවල වගේ බැඳිලා තින්නේ. එව්වා ගල් වලින් මේ ගැලවිලා යද්දි බොර වෙනවා වතුර. මෙහෙ මේ වලස්සු ඉන්නවා වලහෙකේම අර කන්දෙන් ආවොත් දෙයියන්ගේ පිහිටයි. මෙහෙ ගොඩක් යමු මේ වගේ තැන් වලට එද්දි බෙයා ස්ප්‍රේ එහෙම අරන් එනවා. මං ඉතින් හුවයි බල්ටියයි ගෙදරින් ඉඳලා බෙයා ස්ප්‍රේ නැහැ. ඉතින් වලහා දන්නවනේ මම මෙතන කියලා මට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සුපිරි. පට්ට. සුපිරි. ඉතින් ඔයාලටත් පුළුවන් රැන්ච වලට આવොත් මේ වගේ නහන්න. ඉතින් මේ ෆුල් ආදලා ටික වෙලාවක් ඉඳලා යනවා. ඉර බෑගෙන යනවා. දැන් ටික සීතල වෙන්න ගන්නවා. එතකොට මේ මං කලිනුත් මෙහි ඇවිල්ලා තියෙනවා වැඩ කරන්න. ඒ වුණාට මේ ඒ කාලේ වතුර එන සීතලයි. වතුර නිකන් අතින් අල්ලපු ගම මට හුළු අයිස් කැටේ වගේ. දැන් මේ සමයක හින්දා රස්නේනේ එළිය. ඒ රස්නෙන් අපි වැඩ කරලා ඉවර වෙලා ඒ මහන්සියත් එක්ක ඇවිල්ලා මේ දැනුත් සීතලයි වතුර. ඒ මහන්සියත් එක්ක බහිද්දි දැනෙනවා අඩුයි. ඒ කියන්නේ අර ඉස්සර තරම් සීතල නෑ ඇත්තටම. මොකද ඉස්සර මේ අතින් අල්ලන්න බෑ වතුර. අතින් ඇල්ලුවම අත නිකන් ගල් වෙන්න තරම් සීතලයි. දැන් නම් සීතල නෑ. බෝ බය වුණා. ඔස්කාර්. චෙෆාච්. මේ ඉන්නේ අපේ ඔස්කාර්. ලංකරද්දි කැත වුණාට ඔස්කාර් ලස්සනයි. හයි. මෙයා වතුරට එහෙම බය නෑ. එන්න. හයි. එන්න. හයි. Hi. Oscar. Hi. කෝටක් වතුර දැම්මොත් පොරව ගන්න පුළුවන් වතුරට. මේ ඉන්නේ පොර. අපේ ඔස්කාර් පොර. ඔස්කාර් චෙපාස්. මේ චෙපාස් කියලා කියන්නේ මම දන්නේ නැහැ හරියටම වචනේ මේ ප්‍රොනවුන්ස් කරන විදිය. චෙපාස් කියන්නේ කොහොමද කියලා අහන්නේ. කොහොමද ඔස්කාර්ට කොහොමද කිව්වට දන්නේ නැහැ. චෙපාස් විතරයි දන්නේ. ඉංග්‍රීසිත් බෑ මේ බූරු බල්ලට. බොසා රුමේනියන් විතරයි උගන්වලා තියෙන්නේ. හයි. මගේ යාළුවෝ හිතයි ඔස්කා වතුරට බයයි කියලා. චාට. මං කිව්වා පොර අම්මට පොර වතුරට බය නෝ. දීපන් ඔස්කර්. මේන්න මගේ බොක්ක තමයි ඔස්කර් කියන්නේ. ඔස්කා බොක්ක. පොර වතුරට බය නෑ. පොර උල්ල අතල් එකේ ඉන්නවා. කැලේ යනවා. මේ කැලේ යන ඕන දැනක ගිහිල්ලා අපි වැඩ කරන වෙලාවට මම වැඩ කරන්නේ මෙයාගේ අයිතිකාරයා එක්ක. එයා එනවා හැම වෙලේම. හයි. ඔස්කා.
අපි ඉතින් බියර් අරන් ආවේ කෝක් එකක් තමයි අරන් ආවේ නේ ඔස්කා ඔස්කයි මම ඉතින් මං ඔස්කා එක්ක ෆොටෝ ටිකකුත් ගහගත්තා කොහොම හරි ඔස්කා නම් ඉන්න ගෝබ්බයා වගේ දැන් ටික ටික කළුවර වැටෙන්න පටන් අරගත්තා ගියා නම් හරි මේ ගැඹුරු තැනට පොර එන්නේ බයයි හරි එන්නේ හරි මේ හැබැයි බහිනවා සාමාන්‍ය පොර යට වෙන මේ පොරගේ බඩ වතුර වදින ගානට පොර බහිනවා අද බහින්නේ ඉතින් full ආතල් ඉතින් කකුල බූරුව පිස්සු බල්ලා ලංකාවෙන් ආවට පස්සේ දැන් අවුරුද්දයි මාස 7ක් වෙනවා මේ ගඟක වගේ බහින්නේ 3 වෙනි පාර. පළවෙනි පාර අපි බැස්සා ඉතාලි ගිහිල්ලා කෝමෝල එකේ. ඊට පස්සේ අපි මේ ළඟදි ගියා මෙහෙ තියෙනවා ජිලාව කියලා ගඟක්. ඒකට මේ දැන් තමයි 3 වෙනි පාර. ලංකාවේ හිටියනම් ඉතින් අඩුම මීට වඩා නම් ගිහිල්ලා පුතේ. කමක් නැහැ ඉතින්. රට ඇවිල්ලා මේ වගේ හරි පොඩි ආතල්ලයක් ගන්න තියෙන එක හොඳයි ඉතින්. චූටි එකක් තියාගත්තා. චූටි එකක් තිබ්බා. සයිනක් තිබ්බා. ඒක පට්ට. ඕක තමයි දැන් නම් ඇති වගේ. ඇති කියන්නේ ඇති නෑ කළුවරයි පැයක් හරි බහැලා ඉන්න පුළුවන්. කළුවර වැටිගෙන එන්නේ. ඒක හින්දා මේ යනවා කළුවර වැටිගෙන එන්නේ. ඒකටත් යන්න ඕන වෙලා. ඉතින් රුමේනියාවෙත් ඇවිල්ලා පොඩි ආතල්ලයක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වැඩ කරන වෙලාවට වැඩ ඉවර වුණ ගමන් ඇවිල්ලා බැස්සා ඉතින්. මේක කලින් ඉඳන් තිබ්බා මම බැස්සේ නෑ ඔයාලට කිව්වා වගේ. මට හිතුණා බහින්න අද පොඩ්ඩක් වැඩත් කරා වැඩි මහන්සි. ඒ මහන්සිය නිවා ගන්න ඕනි කියලා හිතුණා. ඇත්තටම මේ කියන්නේ වැඩ ඉවර වෙලා මේ වගේ තැනක බැහැලා ඒ අර මහන්සියලා කරන වැඩ මහන්සියලා හරි මොලේ වේසලා හරි මේ වගේ තැනකට ඇවිල්ලා බැහැලා පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තියෙනවා නම් ඒක සුපිරියක්. ඒක වෙනම ආතල් එකක් ඒක. ඕක තමයි ඉතින් රංචා කතාව. ලස්සන ගඟට මම බැස්සා. දැන් පොඩ්ඩක් පිය දාගෙන යන්න තමයි තියෙන්නේ. එහෙනම් ආයේ මේ වගේ තව වීඩියෝ එකකින් සෙට් වෙමු. ගිහිල්ලා එන්නම්. ජය වේවා.